බිට්කොයින් කියන්නේ වංචාවක්ද? ක්‍රිප්ටෝකරන්සි එහෙමත් නැත්නම් ඩිජිටල් මුදල්වල භාවිතාව සහ ජනප්‍රියතාව පසුගිය දශකයේ ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒ වුණත් සමහර බිට්කොයින් තවමත් සැලකන්නේ ෂණයකින් භාවිතයෙන් ඉවත් කිරීමට සම්භාවිතාවක් තිබෙන තාවකාලික දෙයක් විදිහට. පසුගිය දශකයේ සිදුවන බිට්කනෙක්ට් සහ වන්කොයින් වැනි විශාල පරිමාණයේ මූල්‍ය වංචාවන් සහ ඩිජිටල් මුදල් භාවිතාවෙන් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි ද බිට්කොයින් භාවිතයෙන් සිදු වූ අයහපත් දේවල් ලෙස මතුකර පෙන්වන්න පුළුවන් වුණත් නෝට්ටු සහ කාසි භාවිතයේ ඇති අඩුපාඩු බොහොමයකට බිට්කොයින් මගින් විසඳුම් ලබා දෙනවා. බිට්කොයින් ගැන කතා කරන්න කලින් මුලින්ම මුදල් භාවිතයේ පරිණාමය ගැන අපි කතා කරන්න ඕනේ. මුලින්ම භාණ්ඩ හුවමාරු ක්‍රමයට ගනුදෙනු සිද්ධ කළ මිනිස්සු තම තමන්ට නිෂ්පාදනය කළ හැකි දෑ අනෙකා සමග හුවමාරු කරගෙන අනෙකාට නිෂ්පාදනය කළ හැකි නමුත් තමන්ට නොහැකි දෑ ලබා ගත්තා. තිරිඟු වගා කරන්නා තමාගේ අතිරික්ත තිරිඟු කිරි ගොවියට ලබා දී තමාට අවශ්‍ය කිරි ලබා ගත්තා. මේ භාණ්ඩ හුවමාරු ක්‍රමයේ අඩුපාඩු විශාල සංඛ්‍යාවක් තිබුණා. මෙහිදී අපට අවශ්‍ය දේ අනෙක් කෙනෙක් ළඟ පැවතීම මත නදා පැවතුන අතර මෙහිදී උදාහරණයක් විදිහට තිරිඟු නිෂ්පාදකයාට වසර පුරාම අතිරික්ත තිරිඟු තියාගන්න බැරි වෙන නිසා තිරිඟු හිඟ කාලවලදී ඔහු හුවමාරු කර භාණ්ඩ ලබාගන්නේ කෙසේදැන ප්‍රශ්න ඇති වුණා. මේ විදිහට අවශ්‍යතාවයන්ගේ හමුදාය මත පදනම් වුණු භාණ්ඩ හුවමාරු ක්‍රම වෙනුවට සම්මත හුවමාරු මාධ්‍යයක් අවශ්‍ය බව මිනිසුන්ට වැටහුණා. අතීතයේදී හුවමාරු මාධ්‍ය ලෙස ගවයන්, සිප්පි කටු හා ලෝහ කාසි වැනි දේ පාවිච්චි කළා. මෑත අතීතයේදී මිනිසුන් හුවමාරු මාධ්‍ය ලෙස රත්රන් වල වටිනාකම නිකුත් කරන නෝට්ටු භාවිතය පටන් ගත්තා. මෙහිදී යමෙක් ළඟ තිබෙන රන් සංචිතවල වටිනාකමට සමාන නෝට්ටුවට හිමි වන අතර හදිසි අවශ්‍යතාවයකදී නෝට්ටු බැංකුවට ලබා දී ඒ වටිනාකමට සරිලන රත්රන් ලබා ගැනීමට හැකියාව තිබුණා. මෙහිදී පවතින රත්රන් සංචිතවලට වඩා වැඩියෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවයක් නොතිබුණ නිසා රජයන්ට වගකීම් සහගතව වැඩ කරන්න සිද්ධ වුණා. නමුත් 1971 දී ඇමරිකා එක්සත් ජනපදය මේ රන් සම්මතය එහෙම නැත්නම් ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් එක අතහැරීමට තීරණය කිරීමත් සමග රන් සම්මත මාධ්‍ය ලෙස භාවිත කළ ක්‍රමය අභාවයට යනවා. ඉන්පසුව හුදෙක් නෝට්ටු පමණක් භාවිතය ආරම්භ කරන අතර මෙහිදී නෝට්ටුවල වටිනාකමට රජයෙන් සහතික කරන වටිනාකම ආරෝපණය වෙනවා. රන් සම්මත මාධ්‍ය ක්‍රමයේදී රත්තරන් වල වටිනාකමට නෝට්ටු ලබා දුන් නිසා නෝට්ටුවල වටිනාකමේ විශාල වෙනස්කම් සිදු නොවන නමුත් අලුත් ක්‍රමයේදී 100% රජයෙන් නෝට්ටුවල ලබා දෙන අගය විශ්වාස කිරීමට සිදු වුණා. මේ නිසා රජයන්ට සිතුසේ නෝට්ටුවල වටිනාකම ඉහළ පහළ දමන්න මෙන්ම තමන්ට කැමති ප්‍රමාණයක් නෝට්ටු කැමති විදිහට මුද්‍රණය කරන්න ඉඩ ලැබුණා. මේ නිසා රන් සම්මත ක්‍රමයේදී නොතිබුණු උද්ධමනය වගේ ගැටලු විශාල ප්‍රමාණයක් ඇති වුණා. කලින් සඳහන් කළා වගේ ඩොලරය රත්රන් වල වටිනාකමට තිබ්බ සම්බන්ධය නැති කළාට පස්සේ රජයන්ට අපේ මුදල් සම්බන්ධයෙන් අසීමිත බලයක් ලැබුණා. ඉතින් මේ ක්‍රමයේදී අපිට රජයන් ගැන අසීමිත විශ්වාසයක් තියලා කටයුතු කරන්න වෙනවා. නමුත් රජයන් ගැන අපිට විශ්වාසයක් නැත්නම් මොකද වෙන්නේ? අපි ඊළඟට ගන්න පියවර මොකක් වෙන්න පුළුවන්ද? 1980 දශකයේ අගභාගයේදී පටන් ගත්ත සයිෆර්පන්ක්ස් කණ්ඩායම බලයේ කේන්ද්‍රගත වූ රජය වැනි ආයතන හා බුද්ධ්‍යංශ මගින් මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට කරන බාධා කිරීම් වලට විරුද්ධව කටයුතු කළා. මුන් ආරක්ෂිත කේතනයෙන් හෙවත් එන්ක්‍රිප්ෂන් හරහා පණිවිඩ හුවමාරු සිදු විය යුතු බව ඔවුන්ගේ ප්‍රකාශනයන් හරහා කියා සිටියා. ලිබරල් දර්ශනයක් මත පදනම කටයුතු කළ සයිෆර්පන්ක්ස් කණ්ඩායම නව ආර්ථික ක්‍රමයක අවශ්‍යතාවය පෙන්වා දුන්නා. සාමාන්‍ය මිනිස්සු ඔවුන්ගේ මුදල් සම්බන්ධයෙන් බැංකු හා රජයන් සම්පූර්ණයෙන් විශ්වාස කොට කටයුතු කළ නමුත් අසීමිත ලෙස මුදල් මුද්‍රණය කිරීමේ බලතල හිමි බැංකු හා රජයන් සයිෆර්පන්ක්ස් කණ්ඩායම විශ්වාස කළේ නැහැ. බැංකු පද්ධතිය කඩා වැටීමත් සමග ආරම්භ වුණු 2008 ලෝක ආර්ථික අර්බුදයේ බලපෑමත් සමග නව ඩිජිටල් මුදල් ක්‍රමයක් ගැන පත්‍රිකාවක් අන්තර්ජාලයෙන් නිකුත් කරා. මේ ලිපියේ කතුරුවරයා කියලා සඳහන් වුණේ සතෝෂි නකමොටෝ. සයිෆර්පන්ක්ස් ව්‍යාපාරයේ අදහස් එකතු කරගත් සතෝෂි නකමොටෝ බ්ලොක්චේන් තාක්ෂණය මත පදනම් වූ ක්‍රමයක් හඳුන්වා දුන්නා. ගණිතය හා පරිගණක විද්‍යාව පදනම් කරගෙන තුන්වෙනි පාර්ශ්වික බලපෑමකට යටත් නොවි ඍජුවම ගනුදෙනු කළ හැකි විශ්වාසදායී ක්‍රමයක් මොහු හඳුන්වා දුන්නා. ඉතින් බිට්කොයින් වලින් රජයන් හා බැංකු වගේ තුන්වෙනි පාර්ශ්වයන්ගේ බලපෑම සම්පූර්ණයෙන් අයින් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ගනුදෙනු වල වළංගු භාවය පරීක්ෂා කරන්න කොහොමද? උදාහරණයක් විදිහට ජෝන් පීසා හට් එකට ඩොලර් 5ක් ගෙවලා පීසා එකක් ගන්නවා නම් ජෝන්ගේ බැංකු ගිණුමේ ඩොලර් 5ට වඩා තියෙනවද කියලා පරීක්ෂා කරන්න බැංකුවට පුළුවන්. මේ විදිහට ගනුදෙනු වළංගු නම් තමයි ලෙජරේ ඒ ගනුදෙනුව සටහන් කරගන්නේ. ඉතින් බිට්කොයින් වලදී මේ විදිහට පරීක්ෂා කරන්නේ කවුද? මේ ගැටලුව විසඳන්න සතෝෂි නකමොටෝ
ඔහුගේ ලිපි හරහා ක්‍රමයක් ඉදිරිපත් කළා. මෙහිදී එක පුද්ගලයෙක් හෝ ආයතනයක් සතු ලෙජරේ පවත්වා ගැනීම කරන වෙනුවට බිට්කොයින් පද්ධතිය ඇති සියලුම පරිගණක හරහා ලෙජරේ බෙදා හරිනවා. මේ පද්ධතියට පරිගණකයක ඇති ඕනෑම අයෙකුට මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගෙන සම්බන්ධ වෙන්න පුළුවන්. මේ විදිහට මොකක් හරි ගනුදෙනුවක් සිද්ධ වෙනවා නම් පද්ධතියේ තියෙන සියලුම පරිගණක සංකීර්ණ ගණිත ගැටලු විසඳලා හොයනවා මේ ගනුදෙනුව වළංගුද නැද්ද කියලා. මේ විදිහට පද්ධතියේ සියලුම පරිගණක වළංගුතාවය පිළිබඳ ඒකකතාවයකට ආවට පස්සේ මේ ගනුදෙනුව ලෙජරේ ස්ථිරවම සටහන් කරගන්නවා. මොකක් හරි පරිගණකයක් වැරදි ගනුදෙනුවක් කරන්න හැදුවොත් පද්ධතිය අනෙක් පරිගණක ඒ ගනුදෙනුව ප්‍රතික්ෂේප කරනවා. ලෙජරයක ගනුදෙනුව යම්කිසි සීමාවකට පිරුණාට පස්සේ අලුත් ලෙජරයක් නිර්මාණය කරනවා. මේ අලුත් ලෙජරයේ කලින් ලෙජරයේ සාරාංශයක් අන්තර්ගත කේතයක් අඩංගු කර තිබෙනවා. මේ කේතය හැෂ් කෝඩ් එක කියලා හඳුන්වනවා. මෙන්න මේ විදිහට ලෙජරයන් සම්බන්ධ පද්ධතිය තමයි බ්ලොක්චේන් එක කියලා හඳුන්වන්නේ. අපි කලින් සඳහන් කළා මේ පද්ධතිය පරිගණක සංකීර්ණ ගණිත ගැටලු විසඳලා ගනුදෙනුවල වළංගුතාවය පරීක්ෂා කරනවා කියලා. මේ විදිහට වළංගුතාවය පරීක්ෂා කිරීම බිට්කොයින් මයිනින් ලෙස හඳුන්වනවා. මේ බිට්කොයින් මයිනින් ක්‍රියාවලියට සම්බන්ධ වන්නන්ට ඔවුන් මයින් කරන බ්ලොක් එකකට බිට්කොයින් යම් ප්‍රමාණයක් ලෙස ත්‍යාග මුදලක් හම්බ වෙනවා.